හලෝ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා. අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවේ. අද වීඩියෝ එකේ තියෙන්නේ මේ 2026 නේ අපි කොහොමද 2026ට ලෑස්ති වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ අවුරුද්දෙත් ඔයා පරණ අවුරුද්දවල් ගැන හිත ජීවත් වෙනවා නම් ඒ කියන්නේ 2025 24 23 අවුරුදු වල වෙච්ච සිදුවීම් එක තවත් ඔයා ජීවත් වෙනවා නම් අපි කොහොමද ඒ ජීවත් වෙන එකකින් අපේ ඔළුව හදාගන්න කියලා තමයි අද මම කියන්න යන්නේ. ඒ කියන්නේ දුකකින් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාට වෙච්ච සිදුවීමක් ගැන හිත ඉන්නවා නම් තාමත් මේ අවුරුද්දේ කිසි දෙයක් ඔයා වෙනුවෙන් කරන්න පටන් ගත්තේ නැත්නම් මේ අවුරුද්දේ කරන්න කියන්න තමයි ඒ කියන්නේ පරණ දේවල් ගැන හිත ඉන්නේ නැතුව කොහොමද අපි මේ අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්නේ කියලා කියන්න තමයි මම අද මේ වීඩියෝ එක අරන් ආවේ. ඇත්තටම කියනවා නම් ගොඩක් කට්ටිය මේ 2026 අවුරුද්දෙත් පරණ දේවල් ගැන හිත පරණ සිදුවීම් ගැන හිත ජීවත් වෙනවා. ඒ මතකත් එක්ක ජීවත් වෙනවා. ඔයා හිතන්න නිකන් ඔයාට රිලේෂන්ෂිප් එකක් තියලා ඒකෙන් බ්‍රේක්අප් වුණා කියලා. අන්න ඒකේ වගේ ඒ කියන්නේ එතනින් මූව් වෙන්නේ නැතුව ඒක ගැනම හිත තවත් ඒ දේ ගැනම හිත ඇයි එයා මට එහෙම කළේ මම එයාට මෙච්චර දේවල් කරලා තියනව නේද කියලා හිත තවත් ජීවත් වෙනවා. ඉතින් මම කියන්නේ ඔයාට ඒ දේවල් අමතක කරලා කොහොමද අපි අලුත් 2026ට ඔයාගේ හීන වලට ඔයා ආස කරන දේවල් වලට මූව් වෙන්නේ කියලා. හරි. අපි එහෙනම් බලමු අද වීඩියෝ එකෙන් මොකද්ද කතා කරන්න කියලා. මෙහෙම කියලා පටන් ගන්නම්. මේ අවුරුද්ද ඔයාගේ සෑම ඉලක්කයක්ම සාර්ථක කරගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඔයා ඔයාගේ හීන වෙනුවෙන් මහන්සි වුණා නම් 2025 අවුරුද්දේ 2026 අවුරුද්දෙත් ඒ විදිහටම මහන්සි වෙලා ඔයාගේ වැඩ අනිවාර්යෙන් කරගෙන යන්න. ඒවා මග නවත්තන්න එපා. ඔයා හිතනවා නම් ඒක ඔයාට අසාර්ථක වුණා කියලා ගිය අවුරුද්දේදී මේ අවුරුද්දෙත් ඒ දේ ගැනම හිත ඉන්නේ නැතුව ඔයා කොච්චර උත්සාහ කළත් අනේ ඒක තාම උනේ නැත්තේ ඇයි මම තාම එකම තැනනේ කියලා හිත ඉන්නවා නම් මේ අවුරුද්දේ ඒ සිතුවිල්ලට ඔයාගේ හිත ඇතුළට එන්න දෙන්න එපා. ඒ සිතුවිලි උනත් ආවොත් ඔයාට වෙන්නේ ඍණාත්මක වෙන එක. ඔයා ධනාත්මක විදිහටම ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාට ගිය අවුරුද්දේ උනේ නැත්තේ නම් ඒ අවුරුද්ද ගැනම හිත ඉන්නේ නැතුව අනේ මම ගිය අවුරුද්දෙත් මහන්සි වුණා. ඇයි මට තාමත් මේ දේවල් උනේ නැත්තේ කියලා හිතනවා වෙනුවට මට පුළුවන් මං කොහොම හරි උත්සාහ කරලා මේ දේවල් කරගන්නවා කියලා හිතාගෙන අදිෂ්ඨානයෙන් ඔයාටම රෙස්පෙක්ට් කරලා ඔයාගේ වැඩ අනිවාර්යෙන් කරගෙන යන්න. ඔයාට ඔයාගේ හීන වෙනුවෙන් කැප වෙන්න පුළුවන් නම් මහන්සි වෙන්න පුළුවන් නම් අපරාධය කියලා හිතෙන්නේ නැති වෙන්න පුළුවන් තරමටම වැඩ කරන්න. ඔයා තාමත් හිතනවා නම් මට ආදරය කරන්න කෙනෙක් නැහැ කියලා ඔයා ගොඩාරියක් තනි වෙලා කියලා හිතනවා නම් මේ අවුරුද්දේ ඔයාගේ ජීවිතේට ලස්සන බලාපොරොත්තු ගොඩාක් අරන් එන අවංක සැබෑ ආදරයක් ලං වෙනවා කියලා හිතන්න. ඒත් ඒ ආදරය ඔයාට ලැබෙන්න නම් පොඩි නීතියක් තියෙනවා. මොකද දන්නවද? මේ අවුරුද්දේ ඔයා ඔයාට අවංකවම ආදරය කරන්න. ඔයා ඔයාගේ ලස්සන දකින්න, ඔයා ඔයාට ගෞරව කරන්න, ඔයා ඔයාට ආදරය කරන්න, ඔයා වෙනුවෙන් දේවල් කරන්න, වෙන අය වෙනුවෙනුත් දේවල් කරන්න ඕනි තමයි. හැබැයි ඔයා ඔයාව පළමු වෙන තැනට තියාගන්න. ඉතින් එහෙම ලස්සන ආදරයක් ඔයාට හම්බ වෙයි. ඔයා ආකර්ෂණය කරගන්න ඒ දේවල් ඔයා ඔයාට ආදරය කරලා ඉන්න. තවත් ඔයා හිතනවා නම් ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා මේ අවුරුද්දේ ඔයාට වෙන්නෙම හොඳ දේවල් කියලා හිතන්න. ඔයා ගොඩක් සතුටින් ඉන්නේ. සතුටින් ඉන්න දවස් ලං වෙනවා. මම ආස කරන දේවල් මම කරනවා. මං වෙනදට වඩා සතුටින් ඉන්නේ. ඉතින් මම යාළුවොත් එක්ක එළියට යනවා. එහෙමත් නැත්නම් තනියම සතුටින් ඉන්නවා කියලා මේ අවුරුද්දේ ඔයාට
පොරොන්දුවක් වෙන්න. අද ඉඳන් කාටවත් ඔයාගේ දුකක් කී යන්නේවක්වත් එහෙමත් නැත්තම් එපා වෙලා වගේ ඉන්නේවක්වත් නැතුව මේ අවුරුද්ද සාර්ථක කරගන්න ඕන නම් ඔයාම තමා තනියෙන් නැගිටින්න ඕන. ඒකට අපිට මට වුණත් ඔයාට කියන්න විතරයි පුළුවන්. ඔයා මේ දේවල් කරන එක නවත්තන්න. මේ දේවල් ගැන හිතන්න එපා. දුක් වෙන්න එපා. දුක් වෙන දේවල් අහන්න එපා. එතකොට නිකන් කාලේ නාස්ති කරන්න එපා කියලා මට ඔයාට උපදේශයක් දෙන්න විතරයි පුළුවන්. ඔයාට තමා පුළුවන් ඔව් මම දැන් මේ ඉන්නේ වැරදි තැනක. මම තමා මොකක් හරි මේ දෙයකට කරන්න ඕනේ. මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මම මොකක් හරි ගේමක් අහගන්න ඕනේ. අන්න ඒ වගේ තමන්ටම එන්න ඕනි දෙයක්. ඒ දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් මේ අවුරුද්දෙත් ගිය අවුරුද්ද වගේ ඉන්නේ නැතුව දැනුත් කියන්න තියෙනවාට ලස්සන ජීවිතයකට ඔයාගේ ලස්සන හීනට යන්න පුළුවන් වෙන්න ඔයා ඔයාගේ පාර කපා ගන්න කියලයි. මම ඔයාට කියනවා කවුරුත් නොදුටු ඔයාගේ ලස්සන හදවතටම හොඳම දේ හැමදාමත් ලැබෙනවා. ඔයා හිතුවේවත් නැති දේවල් ඔයා වෙතට ආකර්ෂණය වෙනවා. ඔයා වෙනුවෙන් දේවල් කරන තරමටම ඔයාට සතුටින් ඉන්න ලැබෙනවා. හොඳ මානසික සුවයක් මේ අවුරුද්දේදී ඔයාට ලැබෙන්න කියලා මම ඔයාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකකින් එච්චරයි ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. මම ඔයාලට කියන හැමදේම මට කියන්න විතරයි ඇත්තටම පුළුවන්. ඔයා ඔයාව විශ්වාස කරන්න. ඔයාට කොහොම හරි මේ දේ කරන්න ඕන නම් ඔයාට අනිවාර්යෙන් මේ දේ කරන්න පුළුවන් කියලා හිතන්න. ඔයාට මේ අවුරුද්දේ අන්තිමට එක්සෑම් එකක් හරි ඔයාට මේ අවුරුද්දේ අන්තිමට මේ වගේ තැනක මම ඉන්න ඕනේ කියන දේ හදාගන්න නම් අනිවාර්යෙන් ඔයාට පොරොන්දුවක් වෙන්න ආයේ කිසිම වෙලාවක ඔයාට එපා වෙලා වගේ ජීවත් වෙන්නේ නැතුව සතුටින් හැම වෙලාවෙම ජීවත් වෙන්න ඔයා තමා එකම තීරණය ගන්න ඕනේ. මේකට වෙන කවුරුත් කිව්ව පළියට එහෙම කරන්න හරි අමාරුයි. ඔයාම හිතින් හිතන්න මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මම කොහොම හරි මගේ හීනට යනවා. මම ගිය අවුරුදු වල වගේ අපරාධ කී කාලේ නාස්ති කර ජීවත් වෙන්නේ නැහැ. විශ්වාස කරන්න ඔයාවම ඒ වගේම මේ හැමදේම ඔයා වෙතට ආකර්ෂණය වෙන්නේ ඔයාවත් තව එක අඩියක් හරි ඉස්සරහට තියන්න ඕන නිසා මේ වීඩියෝ එකත් එහෙමයි. කවුරු හරි මේ වීඩියෝ එක බලලා දෙයක් කරනවා නම් මම සතුටින් ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා. එහෙනම් අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ගිහින් එන්නම්. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් Facebook තියෙනවා. ඒකටත් එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න.